එන්න අද මාත් එක්ක රයිස් කුකර් එකේ පැස්ටා එකක් හදමු. මේ තියෙන්නේ එකට ඕනේ ද්‍රව්‍ය ටික. මෙන්න මේ විදිහට පැස්ටා ටික රයිස් කුකර් එකේම තම්බ ගන්න ඕනි. කහ ටිකකුයි ලුණු ටිකකුයි දාලා තම්බගත්ත පැස්ටා ටික අයින් කරලා රයිස් කුකර් එක ටිකක් රත් වෙන්න තියලා ඒකට තෙල් ස්වල්පයක් අපි එකතු කර ගන්නවා. තෙල් ටික ඔන්න ඔය විදිහට රත් වෙගෙන එද්දී අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචා ටික එකට එකතු කරනවා. ඒ ටික රන්වන් පාට උනාට පස්සේ මේ විදිහට අපි ඒකට කැරට් ටික එකතු කරනවා. කැරට් ටික නම් ගොඩක් වෙලා අපි තැම්බෙන්න තියන්නේ නැහැ. මොකද එතකොට පාටයි රසයි දෙකම අපිට නැති වෙලා යනවා. ඔය විදිහට කැරට් ටික ටිකක් තැම්බෙනකොට අපිට අතට අරන් බලන්න පුළුවන් කැරට් ටික සාමාන්‍ය පදමට තැම්බිලාද කියලා. ඔය අතරේ කැරට් තැම්බෙනකොට අපිට ලුණු ස්වල්පයකුත් එක් කරන්න පුළුවන්. අර පැස්ටා වලට කලින් අපි තම්බ ගන්නකොට ලුණු දාලානේ තම්බගත්තේ. ඒක නිසා ඉතින් ගොඩාක් ලුණු ඕනේ නැහැ. ටිකක් අපේ රස පදමට ලුණු ටිකක් එකතු කරගත්තාම ඇති. ඔය විදිහට කැරට් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කවලම් කරලා තැම්බෙන්න අරිනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඊගාවට මේකට ලීක්ස් ටික එකතු කරගන්න එක. මේක ඉතින් ගොඩාක් බෝඩිමක ඉන්න කෙනෙක්ට පහසුයි සහ සරලයි. ලොකු වියදමක් යන්නේත් නැති විදිහට තමයි අද අපි පැස්ටා එක හදන්නේ. මේකට මස් මාළු මොකුත්ම දාන්නේ නැහැ. කැමති අයට මස් මාළු බිත්තර ඉස්ස ඕනේ දෙයක් දාලා මේක හදාගන්න පුළුවන්. මම නම් අද හදන්නේ කිසිම දෙයක් නැතුව. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැරට් ටික තැම්බීගෙන එනකොට අපි ඊගාවට මේකට ලීක්ස් ටික එකතු කරන්නයි යන්නේ. ලීක්ස් ටිකත් ගොඩක් වෙලා තැම්බෙන්නේ කොළ පාට ගතිය නැති වෙන නිසා අර කැරට් ටිකට දාලා මේක චුට්ටක් එහෙ මෙහෙ කරලා කවලම් කරගන්න ඕනේ. ඔන්න ඔහොම කවලම් කරගන්න අතරේ ඔයාලට බලන්න පුළුවන් ලුණු දාගත්ත ප්‍රමාණය ඇතිද කියලා. අපි ඔන්න ඔය විදිහට කවලම් කරලා ටිකක් වෙලා ඒකත් සාමාන්‍ය වෙලාවක් ලොකු වෙලාවක් නෙමෙයි අර කොළපාට ගතිය නැති වෙන්නේ නැති තරම් වගේ තියලා අපි අර වතුර පෙරාගත්ත පැස්ටා ටික මේකට එකතු කරනවා. ඉතින් මේ පැස්ටා එකතු කරනකොට හරි පරිස්සමින් සහ ගොඩක් වතුර ගතිය නැති වෙනකන් තියලා තමයි මේකට එකතු කරන්න ඕනි. නැත්නම් අර පැස්ටා එකට එකට ඇලෙන ගතිය එන්න පුළුවන්. එහෙම ඔයාලට හිතෙනවා නම් පැස්ටා ටික තම්බද්දී තෙල් චුට්ටකුත් ඒකට එකතු කරා නම් හරි. එතකොට අර එකට ඇලෙන ගතිය තියෙන්නේ නැහැ. පැස්ටා ටික ඔන්න ඔය විදිහට තම්බෙන්න ඇරලා තක්කාලි ටික අපි මේකට එකතු කරන්න ඕනි. තක්කාලි ටික එකතු කරනකොට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් තක්කාලි අපි තක්කාලි දාන්න ඕනේ නෑ. නැත්තම් තක්කාලි මම නම් දානවා. ඉතින් තක්කාලි දැම්මම ගොඩක් රසයි. තක්කාලි ටික එකතු කරාම අමුතුම රසක් එනවා මේකට. ඒ වගේම තමයි තක්කාලි ඉතින් ගොඩක් වෙලා තම්බෙන්නේ නැහැ. අර උඩින් චුට්ටක් එකතු කරලා ඉක්මනට කවලම් කරලා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔක්කොම ටික ආයෙමත් කවලම් කරලා අපි විනාඩි 5ක් මේක පියනෙන් වහලා තියෙනවා. ඊට පස්සේ අපිට ඔන්න මෙන්න මේ විදිහට රසම රස පැස්ටා එකක් හදාගන්න පුළුවන්.